Hi guys, welcome travel with my girls. ඔයගලන්ට මතක ඇති අපි කලින් වීඩියෝ එකෙන් කිව්වා මේ කුරුන්දා විලේජ් එකට යනවා කියලා. ඉතින් අපි ස්කයි රේල් එකේ ඇවිල්ලා කුරුන්දා විලේජ් එකෙන් බැස්ස පැය කමාරක විතර පස්සේ. ඉතින් දැන් අපිට ඊළඟට තියෙන්නේ ට්‍රේන් එකේ පල්ලෙහාට බහින්න. ඉතින් ඒකට අපිට පැය දෙකක් විතර මේ මෙතන ඉන්න වෙනවා. ඉතින් එතන shopping village එකක් තියෙනවා. ඉතින් වැඩිපුරම තියෙන්නේ මේ ඕස්ට්‍රේලියන් ornaments වගේ ඒවා. ඉතින් එතන තියෙනවා ඉතින් එක එක සිප්පි කටු වලින් හදපු ඒවා. ඉතින් බූමරැං තියෙනවා මේ තව තියෙනවා ඉතින් මෙතන ගන්න පුළුවන් අපිට මේ කිඹුල් හැමෙන් හදපු ගොඩක් අයිටම්ස් තියෙනවා. ඉතින් අපිත් එක්කම ඉන්න. ඉතින් අපි මොනවද කරන්න කියලා බලන්න විලේජ් එකේ. තව කිව්වොත් මේ විලේජ් එකේ තියෙනවා මේ බටර්ෆ්ලයි මේ මෙසෙන්ජර් එකක්. ඉතින් අපි ඒකටත් යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්කම මේ වීඩියෝ එක රස විඳින්න කියලා බලාගෙන ඉන්න. මේ ඉතින් මේ තියෙන්නේ මේ කැටපෝලයක්. ඉතින් ඩොලර් 12ක්ද 15ක්ද වෙනවා මේ කැටපෝලේ. ඉතින් ඔන්න වගේ අයිටම් තමයි මේ විලේජ් එකේ තියෙන්නේ. ඉතින් අපිට මේ ගන්නවා නම් මේ හෑන්ඩ් බෑග්ස් මේ පර්ස් ඔක්කොම හදලා තියෙන මේ කිඹුල් හැමෙන්. තව මේ හැට්ස් තිබ්බා මේ කිඹුල් හැමෙන් හදපු. ඊට පස්සේ ඉතින් අපි විදගෙන ගියා මේ බටර්ෆ්ලයි සෙන්චුරි එකකට. ඉතින් ඒකේ තිබ්බා ඉතින් බටර්ෆ්ලයි ඉස්ලා මේ බීට් කරන විදිය කියලා දුන්නා. ඉතින් ගොඩක් බටර්ෆ්ලයිස්ලා හිටියා. ඉතින් මේ කෑන්ස් වලට මේ ආවේනික Oh, little caterpillar, she's taking them off. It's so cute. ඔන්නව තමයි ඉතින් කුරුන්දා විලේජ් එකේ තියෙන. ඉතින් අපි පැය දෙකක් විතර හිටියා කුරුන්දා විලේජ් එකේ. ඊට පස්සේ අපි ඊළඟට පොඩි බෝට් ට්‍රිප් එකක් තියෙනවා පැයක විතර. ඉතින් ඒකට සෙට් වෙන්න කියලා හැදුවා. ඊට පස්සේ තමයි අපේ ට්‍රේන් එක තියෙන්නේ. අපි ගිහිල්ලා එන්නම්. thank you.